ජුනි මාසයේ පොසොන් මාසෙ විදිහට තිබුණට මේ අවුරුද්දේ ජූලි මාසෙ දවස් 2-3ක් විතර යනකම් පොසොන් සතිය යෙදිලා තිබුණා. ඉතින් මේ මාසෙ පටන් ගත්තෙම ඒ පොසොන් නසිරිය ඒ විදිහටම හිතේ තියාගෙන. ඉතින් අපි ගියා දිද්දනිය පොසොන් කලාපය බලන්න. දිද්දනිය ඉස්කෝලේ ළමයි එකතු වෙලා හදපු කූඩු කොහොම හරි කූඩු තිබුණා 7-8ක්ම. ඒගොල්ලෝ හරිම ලස්සන විදිහට ඒ කූඩු නිර්මාණය කරලා තිබුණා. තොරණ තිබුණා, ලොකු ග්‍රවුන්ඩ් එකක් තිබුණ නිසා සෙනග ගොඩාක් හිටියා, කානිවල් එකක් තිබුණා. ඉතින් මේ සේරමත් එක්ක තමයි මේ ලස්සන ජූලි මාසය පටන් ගත්තේ. හැබැයි සොබාදහම කොච්චර හොඳයිද කියලා කියනවා නම් ඒ දවස් ටිකේ කියන්නේ පොය පහුවෙලා දවස් 2-3ක් යනකම් අනේ වැස්සෙවත් නැහැ. ඉතින් මිනිස්සුන්ට සොබාදහමෙන් ඒ ආශිර්වාදයම ඇති මේ සතුට විඳ ගන්න, තමන්ගේ ජීවිතයේ තියෙන ලස්සන මතක එකතු කරගන්න, මේ වගේ ලස්සන දේවල් දකින්න පුළුවන් වෙන්න. ඉතින් ඒ සොබාදහමෙන් ලැබුණු ආශිර්වාදයම මදිද කියලා මට හිතෙනවා. ඒ වගේ මේ දවස් ටිකේම හරිම ලස්සනට හඳ පායලා තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දිද්දෙනිය පොසොන් කලාපය බලන්න ගියේ. හරිම ලස්සනයි. මට ඇත්තටම ගොඩාක් සතුටුයි. මායි මගේ අම්මයි තාත්තයි එක තමයි මම මේ පොසොන් කලාපය බලන්න ගියේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන ලයිට් වලින් පිරුණු හරිම ලස්සන සුන්දර දසුන් පෙළක් මට බලන්න පුළුවන් වුණු එකට මම ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා වගේ මම ලොකු සතුටකින් හිටියේ. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලටත් මේ ලස්සන පොසොන් කූඩු ටික පෙන්වන්න ඕනේ නිසාම මම වීඩියෝස් අරගෙන ආවා. ඔයගොල්ලෝ රැඳිලා ඉන්න මම දැක්ක ලස්සනම කූඩුව මගේ මේ වීඩියෝ වල තියෙනවා. මම දන්නේ ඒ ගැන මට කියන්න වචන නැහැ. හරිම ලස්සන පුදුම ලස්සන කූඩුවක් හැම අවුරුද්දෙම මේගොල්ලෝ ගහනවා. ඒ වගේ ලස්සන කූඩුවක් ඇඳිලා ඉන්න. එතකම් මේ කූඩු ටික බලන්න. මේ කූඩු ටික බලන අතර ඉතින් කමෙන්ට් කරන් යන්නකෝ. ඔයාලත් කූඩු බලන්න ගියාද? පොසොන් කලාප කොහෙද තිබ්බේ? ඕගොල්ලෝ ආයි තියෙන්නේ කොහෙටද? මොන පොසොන් කලාපද තිබ්බේ කියලා පහලින් කමෙන්ට් කරන්න. තවත් දවසක සම්මුලාවෝ තමයි සොත්තිසේන කුමාරයාව එනිපැණි නහවා පිරිසිදුකට දෙදෙනාගේ පොසොන් කලාපයට එන පාර දිගටම මේ විදිහට වියනක් වගේ ලස්සනට බල්බ් දාලා තිබුණා. ඉතින් ඒ ලස්සන ඒ වගේ මේ ආලෝක පූජාව ගැන මගේ හිතට සහ ඒක දකින හැමෝටම ඇති වෙන්නේ මහන් හැඟීමක් කියලා මට හොඳටම විශ්වාසයි. දිද්දෙනිය පොසොන් කලාපයේ මේ විදිහට බලලා යන අතරමඟ අපිට මෙන්න මේ ලස්සන කූඩුව හම්බුණා. මේකත් ඒ දිද්දෙනිය පාරෙම කනස්ත කිට්ටුව ගහලා තිබ්බේ. ගොඩාක් මහන්සි වෙලා හදපු උස කූඩුවක් මේක. මේ මීපේ තොරණ. මීපේ තොරණේ තිබුණ විශේෂත්වය වෙන්නේ ඒකේ චිත්ත සේරම ඒ අය වලින් තමයි නිර්මාණය කරලා තිබුණේ. අංක 14 තරණ රූපය. මේ පාදුක්ක තොරණ. මං කිව්වනේ ඒ දවස් ටිකේ ලස්සනට හඳත් පායලා තිබ්බා කියලා. මේ තියෙන තොරණත් එක්කම උඩට හරිම ලස්සනයි. මට හඳ දැක්කම පුදුම සැනසීමක් දැනෙනවා. ඉතින් මේ පාදුක්ක තොරණ මේක තොරණ බැලුවට පස්සේ පාදුක්ක තොරණ හම්බ වෙනවා. ඒකෙත් කෙනෙක් ගොඩාක් හිටියා ග්‍රවුන්ඩ් එක වගේ ගහලා තිබුණේ. හරිම ලස්සනයි. මං ඉස්සෙල්ලා කිව්වනේ මම දැකපු ලස්සනම කූඩුව පෙන්නනවා කියලා. මේ තියෙන්නේ අන්න ඒක. මට කියන්න වචන නෑ. ඔයගොල්ලෝ බලන්නකෝ.
මම ඇත්තට මේ කූඩුවට වශී වෙලා හිටියේ. මේ වගේම තමයි මම එතනට ගිහිල්ලත් මට ඒක දිහා බලන් ඉන්නව ඇරෙන්න වෙන දෙයක් නෑ. හරිම ලස්සනයි. මේ කූඩු දෙකම මාවතගම පින්නාඩි 5 වෙලා තමයි හදලා තිබුණේ. මේකත් ඒ වගේම ලස්සන කූඩුවක්. හරිම ලස්සනයි. අපේ රටේ කොච්චර නිර්මාණශීලී මිනිස්සු ලස්සනට හිතන්න දක්ෂ මිනිස්සු ඉන්නවද කියලා මට මේ කූඩු ටික බැලුවාම හිතුණා. ඇත්තටම මේ හැම කූඩුවක්ම නිර්මාණය කරන්න, තොරන් නිර්මාණය කරන්න සම්බන්ධ වුණු හැම දෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේ ජූලි මාසේ 18 වෙනිදා. මේ යන්නේ මම දාලා තියනවා වගේම දරණියගල. මේ යන්නේ නාන්න තැනක් හොයාගෙන. දරණියගල පැත්තේ සාමාන්‍යයෙන් නාන්න හොඳ තැන් තියෙනවනේ. අපි මේ හදිසියෙ ගත්ත තීරණයක්. මේ දවස්වල චුට්ටක් රස්නෙත් නිසා අපේ චුටි බබාලට පොඩි වෙනසක් තියෙන්න ඕනෙත් නිසා අපි හිතාගත්තා මේ සෙනසුරාදා දවසේ නාන්න යනවයි කියලා දරණියගල. දරණියගල අපේ අයියාගේ, කියන්නේ මගේ මස්සිනාගේ යාළුවෙක් ඉන්නවා. නාන්න හොඳම තැනක් තියෙන තැනක තමයි ඒ යාළුවෝ ඉන්නේ. ඉතින් අපි එහෙ තමයි මේ ගියේ. ඒගොල්ලන්ගේ කඩයක් තිබුණා. ඉතින් මේ කඩින් අපිට කන්න බොන්න ඒ සේරමත් ලැබුණා. ඔයගොල්ලෝ නම් ආස ඇති. හැබැයි මම නම් පෞද්ගලිකව ආස නැති. දූරියන් පිරීලා තිබුණා ඒ කඩේ. ආසම් පළතුරක් විතර මැංගුස් නම් තිබුණා ඕන තරම්. කොහොම හරි අපි මේ යන්නේ දරණියගල. දරණියගල කියන්නේම හරියම ලස්සන ප්‍රදේශයක්. කොළ පාට ඇස්වලට මාර සනීපයි. ඔයගොල්ලන්ට මේ යන පාරේ හොඳට පේනවා ඇති. මේ කොළ පාට කඳු හරිම ලස්සනයි. හරිම සැනසිලිදායක දෙයක් තමයි දැනෙන්නේ හිතට. ඉතින් බලන්නකෝ ඒ පරිසරයේ තියෙන ලස්සන. कुछ कहता है और कुछ कर जाए कैसी ये पहेली मुआ दिल मर जाना इश्क में जल्दी बड़ा जुर्माना तू सब्र तो कर मेरे यार जरा सांस तो ले दिलदार चल फिक्र न गोले मार यार है दिल जिंदगी दे चार हौले हौले हो जाएगा प्यार चलिए हौले हौले हो जाएगा प्यार. ආයන කාලේ නිසා වතුර ටිකක් අඩු වුණාට ඒ තිබුණු වතුර ටික හරියම පැහැදිලි සනීප පිරිසිදු ගලාගෙන යන හරියම ෂූර් වතුර ටිකක් තිබුණේ. මෙන්න මේ වගේ අපි නාන්න හොඳ තැනක් ඇගේ අස්සින් වගේ හොයාගෙන ගිහිල්ලා මෙන්න මේ වගේ නාන්න හොඳ තැනක් හොයාගත්තා. ගලාගෙන යන වතුර ටිකක් නිසා හරියම සනීපයක් තමයි අපිට දැනුනේ. ඒ වගේම වතුර පුදුම සීතලයි. හරිම සීතලයි. ඒ සීතල හින්දාම තමයි ඇඟට ඒ තරම් සනීපයක් දැනුනේ. तू सब्र तो कर मेरे यार जरा सांस तो ले दिलदार चल फिक्र न गोले मार यार है दिल जिंदगी दे चार हौले हौले हो जाएगा प्यार चलिए එක එක අය එක එක පැතිවලට ආසයිනේ. සමහරු බීච් සයිඩ් එකට ආසයි. සමහරු මවුන්ටේන් නැත්නම් කඳු පන්ති වලට ආසයි. සමහරු කැලෑ වනාන්තර වගේ ප්‍රදේශ වලට ආසයි. ඒ එක එක ආසාවල් වෙන්න එක එක හේතු තියෙනවා. මම නම් ඇත්තටම මේ දියඇලි එහෙම වගේම මුහුද වගේ තැන් වලට හරිම ආසයි. ඒකට හේතුව සාමාන්‍යයෙන් දියඇලි වලින් වතුර ගලන සද්දේ, ඒ වගේම මුහුදේ රැලි වල සද්දේ, ඒ වගේ දේවල් අහනකොට අපිට පුළුවන් අපේ මනස මාර විදිහට රිලැක්ස් කරගන්න. හරිම එක එක හිතා ගන්න බැරි নানা ආකාර සද්ද වලින් අපි හෙම්බත් වෙලා ඉන්නකොට මේ වගේ ස්වභාව සෞන්දර්යයට හුරු පුරුදු ලෙන්ගතු සද්දත් එක්ක එකතු වෙනකොට අපිට දැනෙන්නේ අමුතුම නිදහසක්. ඉතින් අන්නේ නිදහස මෙන්න මේ වගේ තැනකට ගියාම උපරිමයෙන්ම විඳින්න පුළුවන්. මේ කාර්යබහුල ජීවිතේ මෙන්න මේ වගේ දවසක් අපේ මනස වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියලා තමයි මගේ නම් අදහස. අපි ඒ නාන්න ගිය හරියම තමයි ලංකාවේ උසම සංගිලි පාලම තියෙන්නේ. මේ පාලම 1919 තමයි ආරම්භ කරලා තියෙන්නේ. 1923 වගේ වෙනකොට මේකේ වැඩ කටයුතු ඉවර කරලා තියෙනවා.
ජනතා අයිතියට පත් කරලා තියෙන්නේ 1923 අවුරුද්දේ. සුදු අධිරාජ්‍යවාදීන් තමයි මේ පාලම හදලා තියෙන්නේ. මේක භාවිතා කරලා තියෙන්නේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න. ඉතින් ලංකාවේ විසම සංගීත පාලමත් බලන්න යන්න අපිට පුළුවන් වුණා. ඒ පාලම ටිකක් හෙල්ලෙනවා යනකොට චුට්ටක් බය හිතෙනවා. මොකද පොඩක් වැනෙනවනේ පාලම. ඒක නිසා හැබැයි ඒ පාලම මැදට ගියාම ඒ පැත්තම හරිම ලස්සනට පේනවා. කඳු පන්තිද මේකේ වතුර හිම ගොඩක් වැඩිපුර තියෙනකොට ලස්සනට තියෙනවා ඇති දියැල වගේ. ඒතර මේ දවස්වල චුට්ටක් අඩුයි මම ඉස්සෙල්ලා කිව්වා වගේම. හැබැයි මෙන්න මේ පාලම හරිම විශේෂ පාලමක්. ඒ වගේම ඉතිහාසය අතින් ගත්තාම මේක බලන්න යන්න ඕන හොඳම ලස්සන ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපේ චූටි බබාලත් එක්ක මෙන්න මේ පාලමත් බලන්න අපි ගියා. පාලෙමින් එහාට මෙහාට දැනටත් මිනිස්සු යනවා. භාවිතා වෙන එවන්තම් පාවිච්චි වෙන පාලමක් මේක. ඉතින් අපි පාලෙමින් එහාටයි මෙහාටයි බයෙන් ගිහිල්ලා ආවා. මොකද මේ පාලම හෙල්ලෙන හින්දා. कुछ कहता है और कुछ कर जाए कैसी ये पहेली मुआ दिल मर जाना इश्क में जल्दी बड़ा जुर्माना. ඉතින් ජූලි මාසේ මේ වගේ ලස්සන මතක ගොඩක් එකතු කරගන්නත් මේ දවස් ලස්සන මතක වලින් පුරව ගන්නත් මට පුළුවන් වුණා. මේ ගමනට මාව එකතු කරගත්ත මතකයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ලස්සන මතක වලින් මගේ ජීවිතේ පුරවනවට. ඉතින් මේ වගේ ලස්සන හැන්දෑවක මේ මතක ටිකත් එකතු කරගෙන මේ දවස අවසන් වුණා.